අපි මෙන්න මේ විදිහට ලෝකල් ඒරියා නෙට්වර්ක්ස් තුනක් ගමු. ඔන්න ලෝකල් ඒරියා නෙට්වර්ක්ස් තුනක් ගත්තා. මේවා ඇතුලේ කම්පියුටර්ස් සහ විවිධ නෙට්වර්කින් ඩිවයිසස් තියෙනවා මේ තුනේම. මේකෙත් ඒ විදිහටම කම්පියුටර්ස් සහ නෙට්වර්කින් ඩිවයිසස් තියෙනවා. අපි මේක නම් කරමු ලෝකල් ඒරියා 1 2 and 3. අපි මෙන්න මෙතන තියෙනවා රවුටර් එක. මෙතනත් රවුටර් එකක් තියෙනවා. මෙතන කම්පියුටර් එකක් තියෙනවා. කම්පියුටර් A. මෙතනත් කම්පියුටර් එකක් තියෙනවා කම්පියුටර් B. හරි. මේ කම්පියුටර් එකට තියෙනවා නෙට්වර්ක් ඉන්ටර්ෆේස් එකක් මේකටත් තියෙනවා. මේ රවුටර් එකෙත් මෙතන නෙට්වර්ක් ඉන්ටර්ෆේස් එකක් තියෙනවා මෙතනත් තියෙනවා. මේකෙත් මෙතන සහ මෙතන නෙට්වර්ක් ඉන්ටර්ෆේසස් තියෙනවා. එතකොට මේ කම්පියුටර් එක මේකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මේ නෙට්වර්ක් එක මේ රවුටර් එකට, මේ රවුටර් එක මේ ලෝකල් ඒරියා නෙට්වර්ක් එක සමග මේක මෙතනට, මේක මෙතනට සහ මේ B කියන කම්පියුටර් එක මේ ලෝකල් ඒරියා 3 එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මේ විදිහට ලෝකල් ඒරියා නෙට්වර්ක්ස් ගොඩක එකතුවකට අපි කියනවා ඉන්ටර්නෙට් එක කියලා. අපි එතකොට මේ ඉන්ටර්නෙට් එක ඇතුලේ දත්ත හුවමාරු කරගන්න IP addresses භාවිතා කරනවා. IP address මොකටද ඕන වෙන්නේ අපිට? මේ ඉන්ටර්නෙට් එක ඇතුලේ devices හඳුනා ගන්න. හරි. අපි මේවට IP addresses සහ මේ MAC addresses ටිකක් දාගමු. අපිට මේ වැඩේ කරගෙන යන්න එතකොට ලේසි. අපි IP address දාගමු letters විදියට. MAC address ටික දාගමු numbers විදියට. හරි. අපි එතකොට මේකේ IP address එකට අපි දාගමු P, MAC address එක 80. මේකේ IP address එක දාගමු Q, MAC address එක 102. මේකේ IP address එකට දාගමු අපි W, MAC address එකට දාගමු අපි 105. මෙතන නෙට්වර්ක් ඉන්ටර්ෆේස් එකේ IP එකට අපි දාගමු L, MAC address එකට දාගමු 93. හරි. මෙතන නෙට්වර්ක් ඉන්ටර්ෆේස් එකටත් අපි මේ විදිහට දාගමු R සහ 109. මෙතනට අපි දාගමු N, MAC address එකට දාගමු 82. ඔන්න හරි. අපි දැන් network interface වලට MAC address සහ IP addresses නිකන් දුන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි මෙන්න මේ A කියන කම්පියුටර් එකෙන් data එකක් යවන්න යන්නේ B කියන කම්පියුටර් එකට. හරි. මේ data එක කැඩිලා ඔන්න දැන් data packet එකක් ගත්තා අපි. මේ data packet එක තමයි යවන්නේ B කියන කම්පියුටර් එකට. මේක මෙහෙම නිකම්ම B කියන එකට යවන්න බෑනේ. ඒ නිසා අපි මෙතනට ඇඩ් කරනවා trail එක. T1. අපි මේවා ගැන කලින් වීඩියෝ එකේදී කතා කරා. trail එක ඇඩ් කරා. ඊට පස්සේ අපි මෙතනට ඇඩ් කරනවා source IP එක. මොකක්ද? යවන කම්පියුටර් එකේ IP එක P. ඊට පස්සේ අපි ඇඩ් කරනවා මෙතන destination IP address එක. මොකක්ද ඒක? N. ඊට පස්සේ අපි ඇඩ් කරනවා source MAC address එක. මොකක්ද? 80. ඊළඟට ඇඩ් කරනවා මොකක්ද? destination MAC එක. 82ද? නෑ. මෙයා දන්නේ එයාට ළඟම තියෙන එකේ MAC address එක විතරයි. මොකක්ද ඒක? 102. එතකොට මෙයා මේ data packet එක network frame එකේ යවන්නේ මෙන්න මෙතනට. ඒ හින්දා අපි ඒකට ඇඩ් කරන්නේ 102 කියන MAC address එක. ඔන්න හරි. මේ සම්පූර්ණ එකට තමයි අපි network frame එක කියලා කියන්නේ. ඊට පස්සේ මේ network frame එක යවනවා මෙන්න මේ router එකට. හරිද? මෙතනට ආවට පස්සේ දේවල් ටිකක් වෙනස් වෙනවා මෙන්න මේ network frame එකේ. අපි ඒ මොනවද කියලා දැන් බලමු. මෙන්න data packet එක තියෙනවා. ඒක වෙනස් වෙනවද නැහැ. trail එක වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට source IP එක P ඒක වෙනස් වෙන්නෙත් නැහැ. මේ destination IP එක N ඒක වෙනස් වෙන්නෙත් නැහැ. දැන් වෙනස් වෙනවා මෙතන source MAC එක කියන්නේ මේ router එකේ මේ 105 කියන එක තමයි මෙන්න මෙතෙන්ට එන්නේ. මෙතනින් තමයි මේක යවන්නේ. කාටද යවන්නේ? මේ 93 කියන MAC address එක තියෙන තැනට තමයි යවන්නේ. ඒකෝට මෙතෙන්ට add වෙනවා 93. දැක්කද? ඔන්න ඔය විදිහට MAC address එක වෙනස් වෙනවා. ඊට පස්සේ මේක යනවා කෙලින්ම මෙන්න මෙතෙන්ට. හරි. මෙතෙන්ට ආවට පස්සෙත් ඔය වැඩේම වෙනවා. data packet එක ගත්තා. ඒකේ හැම දිනව වෙනසක් නැහැ. trail එකක් නැහැ. source IP එකත් වෙනස් වෙන්නේ නැහැ.
ඩිස්ටිනේෂන් IP එක වෙනස් වෙන්නෙත් නෑ. මෙතන වෙනස් වෙනවා මොකක්ද? යවන්නේ මේ 109 කියන MAC ඇඩ්‍රස් එකෙන් කාටද 82 කියන MAC ඇඩ්‍රස් එකට තමයි දැන් යවන්නේ. හරි. දැන් මේක මෙහෙම කෙලින් වෙනවා මෙන්න මෙතනට. ඔන්න ඔය විදිහට තමයි ඉන්ටර්නෙට් එක ඇතුලේ data එකක් transfer වෙන්නේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති. මෙයා කොහොමද මේ MAC addresses දන්නේ? කියන්නේ මේ router එක කොහොමද මේ ළඟම තියෙන device වල MAC address දන්නේ කියලා. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. මේ හැම router එකකටම තියෙනවා routing table එකක්. මේකෙත් තියෙනවා. මේ routing tables වල එයාලා connect වෙලා ඉන්න network වල IP addresses, MAC addresses වගේ දේවල් මේකේ තියෙනවා. අපි මේවා ගැන ඉස්සරහදී ගැඹුරින් කතා කරමු. දැනට ওই විදිහට ඇති. හරි. එතකොට අපිට අද කතා කරන්න තියෙන්නේ මේ ටික තමයි. මොකද්ද? IP address එක කොහොමද අපිට ඉන්ටර්නෙට් එක ඇතුලේ දත්තයක් යවනකොට වැදගත් වෙන්නේ කියලා. හරි. ඔව් ඒ ටික තමයි අපිට අද කතා කරන්න තියෙන්නේ. අපි මේ කරන වෙබ් හැකින් කෝස් එකේ කලින් වීඩියෝස් ටික ඔයාලා බැලුවේ නැත්නම් ගිහිල්ලා බලන්න ඒ ටිකත්. මේක පිළිවෙලට පාඩම් වශයෙන් තමයි යන්නේ. ඒ ටික බලලා පිළිවෙලකට හදාගෙන එන්න. අපි එන ඊළඟ වීඩියෝයෙන් හම්බෙමු. හැමෝටම ජය වේවා.